මේ තියෙන මගේ next stage. ඔයාගේ? ඔව් මම වැඩ කරපු next stage එක. මේ ඉන්නේ භාග්‍ය මල්ලත්. හරි එතේ ටිකක් වෙනකොට. හරි හරි. එතකොට මේ චානුකගේ අර සකිමතෝසන් හවුද සකිමතෝසන්? සකිමතෝ ජෝකෝජි සංගීතයේ මේකේ. එතකොට මේ එයාලා නොමිකයි ගිහිල්ලා ජෝකෝජි-සන් චීසු කියලා හිටියා. මේකේ ගෑණියා. අගමි සංගීත. එතන වැඩ අර හිඟන්න වගේ ඉන්නේ මෙයාලගේ මැනේජර්. අර මාස්ක් එකක් දාලා ඉන්නේ. භාග්‍ය. මෙන් තියෙන භාග්‍ය කැමැතිම රතුපාලම. ඔයාලා කොහොමද හිතන්නේ දැන්? ගම්මගෝරි දැන් දාලා යනවා. කිසිම දුකක් නැහැ. හල්ද. මේක මොකද්ද වන්දන්නේ? ඇලවල් වලින් වතුර එනවා කාලයකට එකපාරට පිරෙනවා එකපාරට හිදෙනවා මොකද්ද කියලා දන්නේ නැහැ. ඈතින් පේනවද දන්නේ නැහැ. පේන්නේ නැතුව ඇති මේ කරනවා. නේද හුලම් බම්බරද නේද කියන්නේ? මෙන් චානුක ඉන්නවා මෙන් භාග්‍ය ඉන්නවා ඉතින් අපි දැන් ඇවිදන් යන සංචාරේ. ඔයා දිනේෂ්ගේ වචන දාන්නේ. දැන් ජපානයේ කාලයකට කලින් න්‍යාස්තික බෝම්බයක් ගහලා අතල්ලා දාපු න්‍යාස්තික කලාපයක් නේ. අබොන්ඩඩ් වෙලා තියෙනවා. ඔක්කොම අබොන්ඩඩ් වෙලා තියෙනවා. මේ ඉන්නේ න්‍යාස්තික බෝම්බේ. මේ ඉන්නේ න්‍යාස්තික බෝම්බේ. පාන් ලස්සන ජපානයේ. කොච්චර වෙසුද කියලා. TikTok කරන නංගිගෙන තියෙනවා අහන්න මේ මල ගාව. කොච්චර කාම්ද බලන්න. අබොන්ඩඩ් කියලා කිව්වට නෑ. යා තුනක් විතර තමයි මිනිස්සු. ගොඩක් තියෙන මිනිස්සු. මා හිතන්නේ අර ගොවිනම ගොඩ ගහලා තියෙන පිස්සු වගේ ඉන්න ඇත්ත. නේ. ඒවට කර්ටන්ස් වත් දාලා නැහැ. කර්ටන්ස් උත් දාලා නැල්ලු මෙන්න භාග්‍ය කියන්නේ. පිස්සාරම යංගමනේ. දැන් භාග්‍ය කියන්නේ මට කොහොමද අපි පාරේ දැන් මෙතනින් ගිහලා කොහොමද යන්නේ පීනලා දැන්ද කියන්නේ මේ සීතලේ. ඒක කෙලින්ම යනවා. ගියා. කෙලින්ම ගිහිල්ලා අර පාරට කනෙක්ට් වෙනවා. මේ පාරට කනෙක්ට් වෙලා වැඩක් නැහැ නේ මං කියන්නේ දැන් භාග්‍ය මෙහෙම පාලම යටින් යන්න පුළුවන් කියන්නේ. එන්න භාග්‍ය පෙරදිච්ච තැනක් ඔන්න. ඔන්න අපි යන්න ඉස්සරහට. ඉතින් තනිකර දීවර ගම්මානයක් නේ මේක භාග්‍ය. භාග්‍ය වහිනවා දිය බලන්න. ඉක්මන බහින්න. කපල කැරේ. අයියෝ. ඉක්මන බහින්න භාග්‍ය. මම ගයිස් බලා ගන්න. ගයිස් හරි ළමෙක් හරි අපි බලන දවසක. කවුරු හරි බලන දවසක බලන්න. බහින්න. භාග්‍ය බහින්න. භාග්‍ය ගන්න දෙන්න. පයින්න එපා ඔහොම එපා මේක. එහෙනම් වඩා ගන්න. ඒක එපා. මෙන්න පද දෙන ඉතින්. බඳින්න නම් එපා පුතේ ඈ. බඳින්න නම් එපා පුතේ. ඈ. කරේ රයිස්. මන්දේ. කරේ රයිස් එකක් තියෙනවා. ඔස් කට්ටු. යූදෝ කට්ටු මන් දන්නා. යූ කට්ටු. කට්ටු එකක් තියෙනවා. අතුලෝ. යූ නෙමෙයි ඔක. යූ කට්ටු. කට්ටු දන්නේ. රෝසු කට්ටු. සීතල වෙලා ඉන්නේ හැබැයි. ඌරන්ට මොන සෞඛ්‍යද භාග්‍ය. කම් මේක බාග ඔන්න අපි කන්න යන්නේ යාළුවෝ. යාළුවෝ හරි මාළුවෝ හරි කවුරු හරි බලන එක. රාත්‍රියම එක දානවද? ඔව් එයි පාද. මේ මරියා.
ඉඳ ගන්න උඩ. මාමා ඔයිසි. මේකද කොකෝජ් බන් එකද? තරිම කොකෝජ් බන්. කරේ රයිස් නැති කොකෝජ් බන් කර. फ्रेंड्स मच्छा उसी काचे दोन रोसु काचे दोन मैं सुशी मैं हशीन करना දේශයාගේ කප්සු දුන්නේ ගහන්න කප්සු දුන්නේ නැහැ හැබැයි නේ අය සගමියේ කරහයිනේ මාමා දේශයා කරහයිද සගමියට වැඩිය හරිනම් මේක තමයි කරේ රයිස් වල මේ බල ලස්සන ජපානේ කිසිදු කාම් අවුරුත් සද්ද කරන්න එක අවුරුත් නෑ භාග්‍යමයි විතරයි එන්න මේකයි ජපානේ මේ වෙලාව කිය 4යි කාලයි හරිම මූසලයි මූසලයි තමයි දන්නේ ඉතින් හබ්බයක් බද්දයක් නෑ හබ්බයක් නෑ කියන්නේ මූසල Pakai nanti tamai. Orang pena dan naik asana. Ika capture करना देंगे लाना. Madam भाग्य. Kamu tuh vibe banget ini. ඔයාලා ලකුණු කීයක් දෙනවද? Wow, look at that shot. ඔයාට දෙනද මොන්ට ෆොටෝග්‍රැෆි කරන්න ඉන්න දක්ෂතාවය. view එක. Look at that. Bahagia. ඒ දෙකම ලස්සන. මේකද මේකද? වැඩිපුර ලස්සන මොකද? දෙවෙනි එක වගේ. මේක? මන් දන්නේ.